ඉතින් ඔන්න වාහනයක් හිමියෙක් නම් සුවිශේෂී කාරණා අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. බර වාහනව සෑහළු වාහන කාණ්ඩ දෙකටමයි තියෙන්නේ. වාහනේ තිරිංග පද්ධතිය නැත්නම් වාහනේ බ්‍රේක් පද්ධතිය. බර වාහන ගත්තොතින් බර වාහන ධාවනය කරන්න කලින් අනිවාර්යෙන් වැකුම් බලන්න ඕනේ. වැකුම් චෙක් කරන්න ඕනේ. වැකුම් ටැංකියේ ලීක් තියෙනවද වැකුම් බලන්න ඕනේ අනිවාර්යෙන්. නැත්නම් එන අවදානම් බර වාහන. සෑහළු වාහන ගත්තොතින් නෝමල් බ්‍රේක් පද්ධතිය සහ හයිඩ්‍රොලික් බ්‍රේක් පද්ධති කාණ්ඩ දෙකටමයි තියෙන්නේ. අනිවාර්යෙන් හයිඩ්‍රොලික් බ්‍රේක් පද්ධතියක් තියෙනවා නම් හයිඩ්‍රොලික් පම්ප් එක ගැන වැඩි අවධානයකින් කටයුතු කරන්න ඕනේ. හයිඩ්‍රොලික් පම්ප් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. හයිඩ්‍රොලික් බ්‍රේක් පද්ධතියක් තියෙනවා නම් දිස්තිර වෙන්න එහෙම පුළුවන්. ඒ නිසා අපි බලමු හයිඩ්‍රොලික් පම්ප් එකක් මාරු කරලා හයිඩ්‍රොලික් බ්‍රේක් පද්ධතියක් අලුතෙන් රෙපෙයාර් කර ගන්න ආකාරය. කියන්නේ මේක හෙනම අවදානක්. උඩින් ඇඩ්ජස්ට් කරලා ඒ නට් එක තද කරන්න.